එකටම පුරුදු වෙන්න ජීවිතේ දැනගන්න මගෙන් වෙච්ච වැරද්ද මොකක්ද කියලා හිතන්න. අපි කිසි කෙනෙකුට අපෙන් වෙන වැරද්දකට කේන්ති යනවද? අපෙන් කවුරුවත් නැති තැනක අපෙන් වැරද්දක් වුණොත් මොකද වෙන්නේ? අපි ඒක ෂේප් එකේ වහ ගන්නවනේ. හැබැයි අපි ඉන්න තැන තව කාගේ හරි අතින් වැරද්දක් වුණොත් අපිට කේන්ති යනවනේ. ජීවිතේ හරියට පුරුදු වෙලා ඉන්නේ අනුන්ගේ දේවල් වලට කේන්ති ගන්න. ජීවිතේ පුරුදු වෙලා ඉන්නේ අනුන්ගේ වැරදි දකින්න. කවදාවත් අපි අපේ වැරද්ද දකින්න. මම දැක්ක පහුගිය දවස්වල ඔය අපි දැන් මේ සත්තු ගැන කතා කරන හින්දා මේක හරි වටිනවා. මිනිස්සු අර රක්ෂිත මායමට අලියාපුවම වෙඩි දාලා එලවනවනේ. මිනිස්සු දකින්නේ නැහැ මගෙන් මොකක්ද වෙච්ච අඩුපාඩුව කියලා. ඒ කැලේ අයිනට හරක් දානවා. හරක් දානකොට ටික ටික කැලේ තැලෙනවා පොඩි වෙනවා. හරක් ඉස්සරහට යන්න යන්න රක්ෂිතේ නැති වෙනවා. හරකුත් කන්න ඕනේ. හරකුත් බේරෙන්න ඕනේ. හැබැයි ගෘහස්ත සත්තු සහ වන සත්තු කියලා කොට්ටාස දෙකක් ඉන්නවා. කොටින්ට බෑනේ ගෙවල් වල ඇවිල්ලා ඉන්න. කොටින්ට ආවේනිකව උන්ගේ රක්ෂිතේ උන්ගේ කැලේ තියෙනවා. මිනිස්සු ගිහිල්ලා අර රක්ෂිත විනාශ කරලා හේන් කුඹුරු කරලා අන්තිමේ අපේ සත්තුන්ට ඉන්න තැනක් නැහැ. ඉස්සර අපේ ගංගෙවල් වල තිබ්බා ඔය මතකත් ඇති. අර දන්නව නේද අලි බහින්නේ මෙතනින් කියලා කියන්නේ. මොකක්ද ඒකට කියන්නේ? අලි කොරිඩෝවනේ. ඒ බහිනද. එතකොට මිනිස්සු දන්නවා ඉස්සර අලි එන වෙලාවක් දන්නවා. මේ වෙලාවට යන්න එපා. කියනව නේද අපේ ගම් වල තනියම ආරු වෙනවා කියලා. ඒ බයි.